ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඔහු වත්මන් සමාජයට මහත් ආදර්ශයක්. අද දින මොජොෆෝස් තුළින් අපි දැන් ඔබට තොරතුරු කියන්නට සූදානම් වන්නේ තමන්ගේ දෙපා අහිමි වුණා. එය තමන්ගේ ජීවිතයට බාධාවක් නොකර රටටම ආදර්ශයක් දෙන වැල්ලවායේ තරුණයෙක් පිළිබඳවයි. මේ තමයි නාලක. නාලක ජීවත් වෙන්නේ වැල්ලවාය උතුරු මහතැන්න ප්‍රදේශයේ. හදිසි සිදුවන අසනීප තත්ත්වයන් නිසා නාලකගේ පාද දෙකක්ම ඉවත් කිරීමට සිද්ධ වෙනවා. නමුත් මේ කරුණු කාරණාවන් තමන්ගේ ජීවිතයට බාධාවක් නොකර ගනිමින් තමන්ගේ වෘත්තිය සහ තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යන නාලක රටටම ආදර්ශයක් ලබා දෙනවා. මේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජීවත් වන නාලක. ඔහු යුද හමුදා සංගීත කණ්ඩායමේ හිටපු සමාජිකයෙක්. ඔහුට අදවන විට සිය පාද දෙකම අහිමි වී තිබෙනවා. ඒ එක් පාදයක් විෂ බීජයක් ශරීරගත වීම නිසා අහිමි වී ඇති අතර අනෙක් පාදය අහිමි වී ඇත්තේ සංගීත ප්‍රසංගයකදී සිදු අනතුරක් හේතුවෙන්. සංජා බෑන්ඩ් එකට සම්බන්ධ වෙලා එතන සවුන්ඩ් බැලන්සින් කරලා හිටියා. ඒ ඉන්නකොට ඒකේ වුණ පොඩි අනතුරකින් තමයි කකුලක් අයින් කරනවා. ඒක වුණ මේ අනතුරින්ද ඊට පස්සේ මම ඉස්ලාම් ආයෙත් වුණා. ආයෙත් මගේ වගේ බිස්නස් එකකට කරුත් කරා ආයෙත් මේකටම කරගෙන ඉන්නකොට ආයෙත් ඒ සොයලට ගිහින් එනකොට මම උනා ස්ටේජ් එකේ වැටලා උනා අනතුරකින් අනෙක් කකුලට ආබාධ එක ටයි කරන්න උනා. ඒ වගේ ඒක ඉතින් මගේ බිස්නස් එක දිනව කරන් යන්න ඕනේ නේද? කොහොමද හුරු වෙලා මේක දැන් ඉතින් කරගෙන යන අවුලක් නැතුව තමන්ට සිය පාද අහිමි වුණා. තමන් ආදරය කරන සංගීතය අහිමි කර ගැනීමට නාලක අකමැති වුණා. නාලක මේ වන විට බපල් සෑදීම වෘත්තියක් ලෙස සිදු කරන අතර එවෙනුවෙන් අවශ්‍ය වැඩිවීමක්ද නාලක සපෝට් කරනවා. ලංකාවේ ප්‍රධානතම සංගීත කණ්ඩායම් වලට අවශ්‍ය සංගීත උපකරණ නාලක නිර්මාණය කරනවා. කිසි දිනක නාලක සිය ආබාධිත තත්ත්වයේ බාධාවක් කර නොගෙන කිසිවෙකුටත් අත නොපා ජීවත් වන්නේ වත්මන් සමාජයට ආදර්ශයක් වෙමි. ජීවිතේ වැටෙන කරදර බාධා කියන්නේ ඉතින් එක සිදුවීමක් විතරක් කරගන්න. තමන්ගේ දින රමන් කර රස්සාව මොන දේ වුණත් අපිට දැන් මේ අතාරින්න බෑනේ. අපි දැන් දන්නේ කරගෙන ආසක රස්සාව ඒකෙන් තමන් දැනගන්න ඕනේ මොන ජීවිතේ මොන කරදර ආවත් මොන බාධා ආවත් තමන්ගේ දේ හරියට කරගෙන අනිත් මිනිස්සුන්ට කරදර නොවි බරක් නොවි මේ ජීවත් වෙන්න. ඒකට අපි ඉන්න තත්ත්වයෙන් බලපාන්නේ නැහැ. මොන තත්ත්වෙ හිටියත් අපි වැටෙන්න ඕනේ නැහැ. ඒක පුළුවන් විදිහට අපිට උපරිම මේක කරන්න ඕනේ. ඒකට මේ වගේ ආබාධයක් වුණත් ඒක එක දෙයක් විතරයි.